මගේ නම අකේෂි තත්සරා. මම 2024 උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් ඉදිරිපත් වෙලා ඒ සාමාර්ථ දෙකකුත් B සාමාර්ථයකුත් සමග දිස්ත්‍රික් 84 වෙනි ස්ථානය ලබා ගත්තා. මම ව්‍යාපාර අධ්‍යයන විෂයට සුදත් සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්නේ මාස 6ක් විතර පරක්කු වෙලා. ඒ වෙනකොට සර් විෂය නිර්දේශයෙන් සැලකිය යුතු මට්ටමේ කොටසක් අවසන් කරලා තිබුණා. පාඩම් කරන විෂයක් නිසා ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ මම ටික අකමැති වුණු පාස් වෙන්න පුළුවන් වේද කියලා මගේ හිතේ සැකයක් තිබුණු විෂයක්. ඒ වුණාට සර්ගේ පන්තියට සම්බන්ධ වෙලා මාස කිහිපයක් යනකොට ව්‍යාපාර අධ්‍යයන විෂයට මගේ තිබුණු අකමැත්ත ටිකක් අඩු වෙලා ගියා. ඒකට හේතුව තමයි සර්ගේ ඉගැන්වීම් රටාවයි සර්ගේ වැඩපිළිවෙලයි. සර්ගේ රීකෝලින් පේපර්, රෑන්කින් පේපර්, මොඩල් පේපර් කියලා පේපර් වර්ග කිහිපයක් තිබුණා. රීකෝලින් පේපර් එක නිසා දවසක උගන්වන කොටස එදාම පාඩම් කරලා අවසන් කරන්න වුණා. ඒ වගේමයි සර්ගේ රෑන්කින් පේපර්, මොඩල් පේපර් නිසා කලින් උගන්වපු පාඩම් වුණත් නැවත නැවත නිතරම පාඩම් කරන්න සිද්ධ වුණා. ඒක හින්දා විභාගේ ලඟ වෙනකොට පාඩම් කරන්න තියෙන කොටස අඩු වුණා. සර්ගේ වැඩපිළිවෙලේ අනිත් ලස්සනම දේ තමයි මෙමරි මැප් එක. සම්පූර්ණ පාඩමක් කියවලා වැදගත් කරුණු ටික නෝට් ඩවුන් කරගෙන ඒ ටික සාරාංශ කරලා තනි කොලයකට ගන්න තමයි මෙමරි මැප් එකේදී තිබුණේ. මෙමරි මැප් එක මුලින් කරදරයක් විදියට දැනුණත් පස්සේ තේරුණා ඒක ඇත්තටම විභාගේ ලඟ වෙනකොට ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ වගේමයි සර්ගේ අනිත් විශේෂම දෙයක් තමයි රිපෝට් බුක් එක. පේපර් එකෙන් පේපර් එකට ලකුණු දාලා ප්‍රස්තාර හදලා පේපර් එකෙන් පේපර් එකට අපේ ප්‍රගතිය කොහොමද කියලා බලා ගන්න රිපෝට් බුක් එක ගොඩක් උදව් වුණා. සර්ගේ මේ වැඩපිළිවෙලින් හින්දා අපිට අඩුවෙන් වැඩ කරලා වැඩි රිසල්ට් එකක් දාන්න පුළුවන් වුණා. ඉතින් මම A level ලියන්න ඉන්න නංගිල මල්ලිලාට ආරාධනා කරනවා අඩුවෙන් වැඩ කරලා වැඩිපුර රිසල්ට් එකක් දාන්න ඕන නම් සර්ගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.